යාළුවනේ ඔයගොල්ලන්ට කොහොමද ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ඉන්නේ උයන වීඩියෝ එකක් මේ ගොඩක් කාලෙකින් කියන්නේ මාස 2.5කින් 3කින් විතර මාස 3කින් විතර වීඩියෝ මාස 3ක් විතර නැවතිලා තිබුණා මේ එකක් දැම්ම මං හිතන්නේ මේ ළඟදී එකක් දැම්මා මාස 2.5කින් විතර මට උයන වීඩියෝ එකක් මොකුත් කරන්න බැරුණා හස්බන්ඩ් උල් ලොකු දුවයි ලංකාවට ආවා ඊට පස්සේ ඒගොල්ලොත් එක කාලය ගත කරා ඊට පස්සේ ඒගොල්ලන් එක කාලය ගත කරා වීඩියෝ කරන්න බැරි වුණා රට වටේ ඇවිද්දා ලංකාව වටේ ට්‍රිප් ගියා සතුටු වුණා ඉතින් ඒ දේවල් නිසා මේ මට බැරි වුණා උයන වීඩියෝ එකක් ගන්න ඉතින් දැන් අද මම මේ ඉන්දියාප්ප හදන වීඩියෝ එකක් තමයි ගේන්න හදන්නේ ඉන්දියාප්ප හදාගන්න යන්නේ ඉන්දියාප්ප හදලා පොල් සම්බෝල හදලා ඉන්දියාප්පයි පොල් සම්බෝලයි කරිප්පුයි මාළු කරිප්පුයි හදන්න තමයි යන්නේ ඉතින් මම සාමාන්‍යයෙන් අර දිනෙදා ගෙදර හදන දෙයක් වීඩියෝ එකක් කරලා දාන්න හිතුණා අර මාස 2.5ක් විතර වීඩියෝ නොකරම ඉඳලා කම්මැලි දැන් කරන්න vlog එකක් කරන්න කම්මැලි දෙනවා මේ අද කරන්නම් හෙට කරන්නම් කිය ඉන්නවා ආයෙතකොට හිතෙනවා අනේ බෑ කම්මැලි කියලා ආයෙ කරන්නේ නැහැ ඊට පස්සේ අද හිතුණා නෑ අපව පටන් ගන්න ඕනි කරන්න මේ කම්මැලි පැත්තකින් ඉඳලා කරන්න ඕනි කියලා මං හිතන්නේ ඒක කාටත් පොදු ඇති කාලයක් වීඩියෝ කරන්න නැතුව හිටපුවාම vlog කරන්න නැතුව ටික දවසක් හිටපුවාම කරන්න බෑ කියලා මං හිතනවා හැමෝටම මං හිතන්නේ මට හිතෙන විදිහට. ඉතින් මම දැන් ආයෙම අද ඉඳන් ටිකටම vlog ගේනවා. මම travel කරන ඒවා, ඔයන කරන ඒවා මගේ channel එකේ නමත් life with Sikaane. ඉතින් මගේ ජීවිතේ එදිනෙදා වෙන දේවල් අද ඉඳන් අහපව ගේනවා. මං දැන් මාසයක් නෑ තව දැම්ම මේ වීඩියෝ එකක් ඒක එච්චර quality නැහැ මොකද මං කරන කැමරාව මගේ ෆෝන් එකේ කැමරාවනේ ඉතින් කොහොමත් වීඩියෝ quality නැහැ නාමුතර මට මේ ආශාවයක් විදිහට මගේ හොබි එකක් විදිහට තමයි මං කරන්නේ ඉතින් මේ මම අර මගේ හිතවත් කෙනෙකුගේ පුතෙක් මේ රට ගියා මං ඉතින් ඒ වීඩියෝ එක කරා තනින් තනින් quality නැහැ ඉතින් ඒකට අර පොඩි කොටස් එකතු කරලා වීඩියෝ එකක් කරලා දැම්මා ඊට පස්සේ හස්බන්ඩ් එක්කත් එක හස්බන්ඩ් කියන්නේ දුවලා දෙන්නයි හස්බන්ඩ් අපි ඔක්කොම මුහුදු වෙරළේ ඉන්න පොඩි වීඩියෝ එකක් කරා ඉතින් මම හස්බන්ඩ් චූටි කොටස කතා කරනවා ඒකත් quality නැහැ ඒකත් ෆෝන් එකෙන් අර ඉර බහින වෙලාවක හවසක ගත්තේ මගේ ෆෝන් එකේ මේව එකත් එක්ක ඉතින් කැම් එකත් එක quality නැහැ තව සතුටු දෙයක් කියන්න තියෙනවා මේ මට වීඩියෝස් කරන්න මේ මගේ දුව ලොකු දුව මට රට ඉඳන්ගෙනකොට යාමට ඉරල්ලා දුන්නා මේ ෆෝන් එක මම ඉතින් ඔය එක දේවල් උඩ තියලා තමයි වීඩියෝ කරේ ඉතින් මට දුව ගෙනල්ලා දුන්නා ස්ටෑන්ඩ් එකක් ෆෝන් එක තියාගන්න සෙට් කරලා වීඩියෝ කරගන්න ඒකත් මට සතුටුයි ඉතින් කොහොම තමයි තව දෙයක් කියන්න තියෙනවා මේ බලන්න යන්න මම ෂෝට් වීඩියෝ එකක් කලින් කුණාෆයි කියන කරා මේ චොක්ලට් එක බලන්න කාලා තියෙනවද කොයන් එක වලට ක්වොලිටි තියනවා දන්නවා අනිත් පැත්තට පේන්නේ නේද ඔයගොල්ලන්ට පේන්නේ කොහොමද මෙහෙමද මන්දන්න මේ කොහොම හරි මේක කුණාෆා මේ චොක්ලට් එක මේ මහිතන්නේ ලංකාවේ 4800ත් 6000ත් අතර මුදලක් එනවා මම Google search කරලා බැලුවා මේ දවස්වල යන ගණන් 4800ත් 6000ත් අතර වෙනවා මේකේ එක රස වර්ග තියෙනවා එක මේ පෙට්ටියත් එක පාට වර්ග තියෙනවා ඒකේ ඒ මම හිතන්නේ රස පාටින් පාටට ගාන පොඩක් වෙනස් ඉතින් මේක මට
හම්බුණ තෑග්ගක් මගේ දුවගෙන් මගේ ලොකු දුවමට ගෙනල්ලා දුන්නා. මේ වගේ ගොඩක් ගෙනල්ලා දුන්නා. මම ඔයිට කලින් ෂෝට් වීඩියෝ එකකුත් කරලා දැම්ම එකක් කනවා. ඉතින් මේ අද මේ vlog එකක් නිසා මට හිතෙනවා මේකත් මම මේක බොහොම අමාරුවෙන් තියන් හිටියේ. චොක්ලට් වර්ග ගොඩාක් හම්බ වුණා. මොකද හස්බන්ඩ්ුත් ආවා දුවත් ආවා. ඒක නිසා ගොඩාක් චොක්ලට් වැහි වැහලා තිබුණා ගෙදර. චොක්ලට් මං දන්නේ නැහැ. කාපු නැති චොක්ලට් එකක් නැහැ. ඉතින් කෑවා මාස දෙකක් පුරාවට චොක්ලට් කෑවා. අවසානට මේ ඉතුරු වුණ චොක්ලට් එක මේක බොහොම අමාරුයි මන් තියන් හිටියේ vlog එකක් කරනකොට ඔයගලන්ට පෙන්නන්නම් කියලා. මොකද මේක මට තේරෙන්නේ නැහැ මේකේ රස මොකක්ද මෙච්චර රස කියලා. මෙච්චර ගණන් ඒ රස නිසා වෙන්නේ නැති. ඉතින් මම ඔයගලන්ට මේ පෙන්නන්නම්කෝ. එහෙම තමයි තියන්නේ. එහෙම තමයි. හරිම රසයි යාළුවනේ පුදුම රසක්. හරිම රසයි මේ මෙහෙම තමයි තියෙන්නේ. මේක එක පාටවල තියෙනවා මම හිතන්නේ. තියෙනවා මම දැක්කා. ඉතින් එහෙම තමයි එන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම මේ හරිම රසයි. මම මේක ඇතුළත් පෙන්නන්නම්. මොකද මේක ඇතුළේ පෙන්නන්නම් කියලා කියන්නේ මේකේ තියෙන්නේ මේ තියෙන විදිහටම මේක ඇතුළේ තියෙනවා. ඔයගලන්ට පෙන්නන්නම් කඩලා. ඒ විදිහටම මේ අර පෙට්ටියේ තියෙන විදිහම තියෙනවා. මේක හරි රසයි. හරිම රසයි. දැන් චොකලට් ඉවරයි. දැන් මම මේ ඉන්දියාපු පිටියක ඉන්දියාප හදාගන්න යන්නේ මේක. ඇනල වතුරෙන් පමණක් මිශ්‍ර කරන්න කියලා තියෙන්නේ මේක MDK එක. තමයි. ඉන්දියාප හදාගන්න යන්නේ. මම දැන් ඇනල වතුරෙන් මිශ්‍ර කරගන්න යන්නේ. ලුණු කුඩු ටිකක් දානවා. මික්ස් කරගෙන අලුවනේ මම මේ අනාගත්තා පිටියකට අනාගත්තා. දැන් මම ඉන්දියාප හදන්න යන්නේ. දැන් මට බඩගිනි යන්නේ හොඳටම හදිස්සි මට බ්ලොග් කරන්නයි ඉන්දියාප හදන්න. කනකන් හදිස්සි බ්ලොග් කරනකොට මට වෙලා යනවා. දැන් මම හදන්න යන්නේ. ගංගෙලින් කරන්න හරි ආසයි. මම මේ වගේ තෙල් ගාගෙන තියෙන්නේ. පොල් තෙල් ගාගෙන තියෙන්නේ. සරල වැඩි වෙනවා. ආසයි. දැන් මම වතුර එක උණු එන්න තියලා තිබුණේ. මම හදන්නේ රයිස් කුකර් එකේ. මම දැන් ඒකට තියාගන්න තමයි යන්නේ. මේ අපිට රයිස් කුකර් එකේ මේක දාලා මේක හරි ලේසි යාළුවනේ. මේකේ ඉන්දියාප හදනකොට හරිම ලේසි. මම හරි ආසයි මේක හදන්න. ගොඩක් තියන්නේ මේ පොඩි එක රයිස් කුකර් එකේ තියලා
අපි හදාගන්නේ. මාළු එක හදාගන්න යන්නේ. මාළු එක හදාගන්න අවශ්‍ය දේවල්. ඉස්සෙල්ලා පරිප්පු එක හදාගන්නවා. ඊට පස්සේ මාළු එක හදනවා. ඊට පස්සේ පොල් සම්බෝලේ හදනවා. දැන් ඔක්කොම හදන්න යන්නේ. ඉස්සෙල්ලා පරිප්පු එක තියලා ඉන්නකොට ලෙක්සින්. ඒ ලස්සන කාලයක් ගත කරා පහුගිය කාලය. හස්බන්ඩ්වත් ලොකු දුවවත් මට කිව්වේ නැහැ ඒගොල්ලෝ එනවා කියලා. ඒගොල්ලෝ එකපාරට ආවේ. ඒ කියන්නේ මේ ලොකු දුව මට කියලා තිබුණේ යාළුවනේ ඔක්තෝබර් තමයි වැකේෂන් වෙනවා කියලා. මං ඉතින් ඒක ඇත්තක් කියලා ඔක්තෝබර් මාසෙට තමයි ලෑස්තිලා හිටියේ. එකපාරට අගෝස්තු මාසේ ලාඩු ආවා. ගෙදර දොර ගාවටම එනකම් මම දැනන් හිටියේ නැහැ. යාපෝට් එකට ඇවිල්ලා කාර් එකක් අරගෙන ගෙදරටම ඇවිල්ලා ගෙදරට එනකනුත් මට එන ගමනුත් මැසේජ් දාන්නේ. එයා වැඩට යන විදිහට. ඉතින් යාළුවනේ මම හිතුවා එයා වැඩට ගිහින් ඇවිල්ලා නිදා ගන්න මම්මා කියලා තමයි එයා කිව්වේ. ඉතින් මම එයා නිදාගත්තාම ඉතින් එයාට කරදර කරන්න යන්නේ නැහැ. ඒ රටේ මේ අපේ රටේ වෙලාව වෙනස්නේ. ඉතින් එයා හැරෙනකම් කරදර කරන්නේ නැහැ. එයා නිදාගන්න කියපු වෙලාව තමයි එයා මේ කොළඹ ඉඳලා නුවරට යාපෝට් එකේ ඉඳලා එන්න වෙලාව හදාගෙන තියෙනවා. ඉතින් යාළුවනේ යා මාව සර්ප්‍රයිස් කරා. බලන්න මගේ දෝච ලොකුයිද කියලා. මට මේ හાર્ට් එකක් හැදෙනවා තව පොඩ්ඩින්. මොකද මේ මම අල්ලලත් බැලුවා එයා ඇත්තක්ද කියලා. ඒ කියන්නේ මට ඒක දරා ගන්න බැරි වුණා. මට ඒක ඇත්තක් කියලා හිතා ගන්න බැරි වුණා දුව දැක්කම. හස්බන්ඩ්ුත් ඒ විදිහටම තමයි එන්න හදලා තින්නේ. ඊට පස්සේ යාළුවනේ මම මේ හස්බන්ඩ් දුවට කියලා එනවා කියලා කියන්න එපා කියලා. ඊට පස්සේ මම මේ දුවට කිව්වා අපි තාත්තේ අපව සර්ප්‍රයිස් අපි තාත්තව සර්ප්‍රයිස් කරමු කියලා. අපි කලින් දවසේ එයාපෝට් එකට ගිහිල්ලා එයා එනකන් හිටියා. අපිට බයයි දැන්. එයා එයාපෝට් එකට ඇවිල්ලා එයා වෙන පැත්තකින් ගියොත් එහෙම කියලා. දැන් එයා හිතන්නේ අපි ගෙදර කියලානේ. ඉතින් අපි ගිහිල්ලා එයාව සර්ප්‍රයිස් කරා. මම ඒකේ වීඩියෝ එකකුත් දැම්මා. මේ අපි ගිහිල්ලා කොහොම හරි මුර කරගෙන හිටියද මේ එළියට එන තැන ඇතුලේ හිටියා. ඇතුලටම ගිහිල්ලා ටිකට් අරගෙන ඇතුලේ හිටියා. මොකද එළියේ කොහෙන් හරි මාරු වුණොත් අපිට. එතකොට එයා මෙහි අපි යාපෝට් එකේ. එයා ගෙදර ඇවිල්ලා ගෙදර වහලානේ. ඒක නිසා අපි ගිහිල්ලා අපි යාපෝට් එකේ යන ගමන් කතා කරමු. අපි යාපෝට් එකේ ඉඳගෙන මේ හිටියා. මේ කරලා කරගෙන ආවා. අන්තිමට හස්බන්ඩ් තමයි සර්ප්‍රයිස් වුනේ. හස්බන්ඩ් අපිව සර්ප්‍රයිස් කරන්න ඇවිල්ලා අන්තිමට හස්බන්ඩ් සර්ප්‍රයිස් වුණා. ඉතින් ඔහොම තමයි ඊට පස්සේ ලස්සන කාලයක් ගෙවුවා. අපි ගොඩාක් කාලෙකින් අපි දුවලා දෙන්නයි මමයි හස්බන්ඩ් අපි 4 දෙනාම එකට එකතු වුණේ ගොඩක් කාලෙකින් අවුරුදු 7කින් විතර යාළුවනේ අපි 4 දෙනාම එකට එකතු වුණේ. හස්බන්ඩ් දැන් අවුරුදු 14ක් විතර රටම ඉන්නේ එනවා අවුරුද්දෙන් අවුරුද්දට. ඉතින් මේ කොහොම තමයි හස්බන්ඩ් ඔය දුව මාව සර්ප්‍රයිස් කරේ මම හස්බන්ඩ් සර්ප්‍රයිස් කරේ. ඔහොම තමයි. ඒක හරි ලස්සනයි ඉතින්. ලස්සනයි වගේ මේ උනානේ ආකුනේ. හાર્ට් ඇටැක් තියෙන කෙනෙක් නම් ඇත්තටම හાર્ට් ඇටැක් හැදෙනවා. එදා දුව මාව සර්ප්‍රයිස් කරපු විදිහට. මම දුව මෙහෙම අල්ලලා බැලුවා එයා ඇත්තක්ද කියලා. අපේ චූටි දුවත් එයා අල්ලලා බැලුවා මේ ඇත්තටම අක්කිමද කියලා. එහෙම තමයි උනේ. මේ යාළුවනේ මම කපලා පොඩ දාලා
දැන් පරිප්පුව ලිපේ තිබ්බා. යාළුවනේ පරිප්පුව ලිපේ තිබ්බා. තැම්බෙනවා මේකත්. ඉතින් අපත් තැම්බෙනවා. දැන් මම මාළු එක හදාගන්න යන්නේ. ඒ යාළුවනේ මේ එක දාගන්න යන්නේ. Ngang hodලා තියලා තියෙන්නේ. දැන් මම මේක දාගන්නවා. බඩගිනිය උදේම. පරිප්පු එකක් දෙනවා. දැන් මාළු එක තියාගන්න යන්නේ. මම පරිප්පු එක තෙල් දාගන්න ඕනේ. උඹලෝ ගෙදරද දිහා හදන්නේ? කලින් එනවද? මට කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. මාත් එක්ක අදහස් බෙදා ගන්න. මම හරි ආසයි ඔයගොල්ලෝ මාත් එක්ක අදහස් බෙදා ගන්න. මට ලොකු සබ්ස්ක්‍රයිබර්ස් නැහැ තාම. මේ පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් මම channel එක දැක්කා YouTube channel එක. දුවේ කියනවා මේ අධෛර්යමත් වෙන්න එපා. සබ්ස්ක්‍රයිබර්ස් නැත්නම් අධෛර්යමත් වෙන්න එපා. චූටියට පටන් ගන්න දේවල් කරන්න. කාලයත් එක්ක සබස්ක්‍රයිබර්ස් වැඩි වෙලා කමෙන්ට් ලයික් ඔක්කොම හැදෙයි වැටෙයි බලයි channel එක කියලා ඉතින් කිව්වා. ඉතින් මාත් ධෛර්යමත් වෙන්න නැහැ. අනිත් එක වැඩිපුරම විනෝදයේ උදෙසා මම තෘප්තිමත් වෙනවා. මම මේ කරගෙන මට ඉතන කාලයක් ගියාම වයසට ගියාම හරි අසනීප වෙලා ඉඳකට වෙලා ඉන්නකොට හරි මේව නැවත බලන්න පුළුවන්. දැන් අපි වීඩියෝ එකක් කරලා ෆෝන් එකේ තිබ්බට කාලයක් යනකොට වීඩියෝ එකේ මේවා වීඩියෝ පිළිලා කියලා ඒ වයින් කරන්න වෙනවා, ඩිලීට් කරන්න වෙනවා කියලා. ඉතින් මේක channel එකේ තියෙනකොට channel එක තිබුණා හොත් channel එක නැතිලා ගියා. හරි අපිට කාලයක් යනකොට බලන්න පුළුවන් නේද? මතක සටහන්නේ. අපි හන්දාන්න හිමින් නැහැ නේ අපි ආයෙත් යනවා නේද? ඒකට හරි ආසයි. මම හරි ආසයි මේ වගේ දේවල් කරන්න. අල දන්නවද යාළුවනේ මගේ ලොකුම විනෝදාංශය තමයි ඩ්‍රයිවිං කරන එක. මම ඩ්‍රයිවිං කරන්න හරිම ආසයි. හරිම ආසයි. මට ප්‍රශ්නයක් ආවම දුකක් කරදරයක් ආවම වෑන් එක හරි බයික් එක හරි අරගෙන මේ යනකොට බටයක් આવම ගිහලා ඒක නුවරවට මගේ ප්‍රශ්න තියෙනවා ඔක්කොම ඉවරයි. මම හරිම ආසයි. එක්කෙනාට විදිහේ නෙමෙයි. එක්කෙනා අකුරු වෙලා තියෙන විදිහ මම නම් හරිම ආසයි. මම දන්නේ මගේ ජීවිතේ ලොකුම ආසාව තමයි ඩ්‍රයිවිං කරන්න. මම ඒක විඳිනවා. මම බයික් එක යනකොට වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා. හැබැයි මම ඒක ජීවිතේ විඳිනවා. එයාලා දන්නවද යාළුවනේ මේ මම මේක මිරිසට හදන්නේ. අන්තව වතුර ටිකක් දානවා. අර හොද්ද වගේ වෙන්න. මේ මොකද මේ දියාප කන්නේ මේ මං කියන්නේ කී අද මොන බලම හොද්ද ඉලරයි වගේ මේ මේක මිරිසට හදා මං කියන්නේ කී යාළුවනේ මේ දැන් අර නුවර මම නුවර ඒකට නුවර බලන්න
ගොඩාක් කට්ටිය කියන්නේ ඈත වලින් ඉතින් වියදම් කරගෙන ඈත වලින් එනවනේ. ඉතින් මම දවසට නුවරට 4 පාරක් යනවා එනවා. දුව ක්ලාස් එකක් යනවා. යනවා එනවා. ඉතින් නුවර මාලිගාව වැවරවුම වටේ ඔය සේරම කව වෙනවා. පේරාදෙනිය ඔය සේරම කව වෙනවා. මගේ ඒ ක්ලාස් යන මේ පාර. ඉතින් මම හරි වාසනාවන්තයි. මම හරි ආශිර්වාදමත් කෙනෙක් කියලා මම හිතනවා. ඒක හැමෝටම නැහැ. ඉතින් පාන්දරට උදේට මීදුම වැව්වට ඒක හරි ලස්සනයි. ඉතින් උදේම යනවා ක්ලාස් දාන්න. ඊට පස්සේ ගේනවා. ඊට පස්සේ ආය හවස යනවා. ආය එනවා. එතකොට ඒක හරි විඳිනවා මම ජීවිතේ. මට එතකොට මහන්සිය දැනෙන්නේ මම ජීවිතේ විඳිනවා. ඉතින් මට හරි සතුටුයි. ඒක හැමෝටම නෑනේ. ඒක හැමෝටම නැහැ. ඉතින් මම හරි ආසයි ඩ්‍රයිවිං කරනකොට මම මේ නුවර පරිසරය විඳිනවා. මගේ වයස අවුරුදු 11යි මම නුවරට අඩිය තියනකොට. මගේ ගම කෑගල්ල. මගේ හස්බන්ඩ් තමයි නුවර. මගේ වයස අවුරුදු 11යි නුවරට ඉස්සරවම අඩිය තියනකොට. මගේ ලොකු අප්පා පදිංචි ළඟ ඉතින් නුවර. ඉතින් ඒක නිසා නුවරට අඩිය තිබ්බා. ඉස්කෝලේ යන්න හැම දෙයකම නුවරට අඩිය තිබ්බා. ඉතින් මේ මට හරි සතුටුයි. මේ පුංචි කාලේ නුවරට අඩිය තිබ්බා. නුවර විවාහයක් කරගත්තා. නුවරම නැවතුණා. මට හරි සතුටුයි මගේ ජීවිතේ විඳින හැටි දැක්කහම. හරි වෙන හරි. මට මයික් එකක් නැති නිසා ඔයගොල්ලන්ට මම කියන්නේ ඇහෙනවද දන්නේ නැහැ. ඉතින් මම මේ මයික් එකක් ගන්නත් බලාපොරොත්තු වෙනවා. තා දැන් මම නෙවෙයි ටික එක දේවල් බලන්න ලස්සන පරිප්පුයි. මම ටික එකතු කරගන්නවා. දේවල් හිමින් එකතු කරගන්නවා. මේ එතකොට මේ ලස්සනට වීඩියෝ කරලා පස්සේ කාලෙක දාන්න පුළුවන්. මට හස්බන්ඩ් කිව්වේ මේ කැම හිමීට පස්සේ ගන්නකෝ. එයා හරි ආසයි. මේ මම වීඩියෝ එක මේ බ්ලොග් කරනවට මේ YouTube කරනවට එයා හරි කැමතියි. මගේ හස්බන්ඩ් සතුටින් ඒ කියන්නේ මට ගොඩාක් සතුටින් ඒක කරන්න කියලා කියපු මේ කාරණාවලින් එක කාරණයක් තමයි ඔය මේ YouTube කරන එක. එයා හරි සතුටුයි. එයා තමයි මගේ ප්‍රධානම ප්‍රේක්ෂකයා. එයා කියනවා අඩුපාඩු තිබුණොත් කියනවා. එයා ආසාවෙන් බලනවා. එයා තමයි ඉක්මනින් බලන්නේ දාපු ගම. එයා ආසාවෙන් බලනවා. එයා කිව්වා මට මේ අපි හිමින් මයික් එකක් එහෙමත් ගමුකෝ කියලා කිව්වා. එයා හරි ආසයි ඒ වැඩේට. යාළුවනේ මේ මම කිව්වේ නුවර මං විඳිනවා. හරි ආසාවෙන් නුවර විඳිනවා. ඉතින් මගේ ප්‍රියතම විනෝදාශය ඩ්‍රයිවිං කරන එක. ඊට අමතරව දැන් YouTube කරන එක. වීඩියෝස් කරන එක තමයි. ඉස්සර මම අනේ හරියට මම වීඩියෝ කරා. මං වීඩියෝ කරනවා. ඒ වුණාට මම ඇත්තටම YouTube channel එකක් open කරන්නේ කොහොමද? ඒවා මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ ඒක නිසා වීඩියෝ කරා ඒව නැතිලා යනවා. මම එහෙම තිබුණා. දැන් ඉතින් මට හරි සතුටුයි. තමන් කැමති දෙයක් කරනකොට ජීවිතේ ආස හිතෙනවා නේද? හරි සතුටුයි. ඒක ජීවිතේට කොට විඳිනවා. මාළට හදාගන්න යන්නේ. මම ආලුට හදාගෙන
යාළුවනේ මම මේ මාළු එකත් හදලා ඉවරයි. දැන් මම පොල් සම්බෝලයක් හදාගන්න යන්නේ. බී ලුණු දාලා තියෙනවා. ලුණු කපලා දැම්මා. පොල් ගාගත්තා. දැන් මම මේකට දාන දේවල් පෙන්නන්නම්. මිරිස් කුඩු දානවා. කෑලි මිරිස් දානවා. මට මිරිස් කරන්න නැති නිසා. ලුණු කුඩු දානවා. දැන් මම මේක අඹර ගන්නවා. යාළුවනේ මම සම්බෝලේ අඹර ගත්තා. දැන් යාළුවනේ මම සම්බෝලෙට මේ සියඹලා මේ වතුර චුට්ටක් දාලා සියඹලා දිය කරගත්තා. දෙහි නැහැ. දෙහි වෙනකොට සියඹලා දානවා. හරිම රසයි මේ සියඹලා දාලා හදලා බලන්න. හරිම රසයි. දැන් යාළුවනේ ඔන්න මගේ පරිප්පු කරි එක, මාළු කරි එක, පොල් සම්බෝලේ, ඉන්දියාප් එක බලන්න ෂෝක්නේ ලස්සනයි නේද? ඉතින් දැන් අපි කන්න යන්නේ. අනේ යාළුවනේ දැන් එහෙනම් කන්න යන්නේ. අපි කාලේ බලමු රස කොහොමද කියලා. හරිම රසයි. එහෙනම් යාළුවනේ මම මෙතන වීඩියෝ එක ඉවර කරනවා. vlog එක ඉවර කරනවා. මේ ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මට මාස දෙකමාරක් විතර වීඩියෝස් දාන්න බැරි වුණානේ. දැන් මම එක දිගටම ආයෙ වීඩියෝස් දානවා. බලන්න ඔයගොල්ලෝ බලලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මට help කරන්න. හොඳ නරක කියන්න ඕනම දෙයක්, හොඳ නරක අඩුපාඩු වැරදි ඕනම දෙයක්, හදාගන්න ඕන දෙයක් තියෙනවා කියන්න. ඒ හැම එකක්ම මම ආසයි. ඔයගොල්ලෝ කියලා දෙන හැම එකක්ම හදාගන්න. කමෙන්ට් කරන්න ඒවා. ලයික් කරන්න. ඉතින්
වීඩියෝ